හවස තේ වෙලාවට විනාඩි 10ක් වගේ පුංචි කාලෙකදී ඔයාට හදාගන්න පුළුවන් කෙටි කෑමක් තමයි අද මම අරගෙන ආවේ. පාන් පිටි කෝප්පෙකුයි රටලුණු ගෙඩි දෙකක් වගේ තියෙනවා නම් හරිම ලේසියෙන් ඔයාට මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. පිරුම හදාගන්න මම මෙතන රටලුණු ගෙඩි දෙක පොඩියට කපලා අරගත්තා. ඒකට කෑලි මිරිස් මේස හැඳ එකමාරක් එකතු කරගන්නවා. සීනි මේස හැඳකුත් දාගන්නවා. රසායනික ලුණු එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරලා පැත්තකින් තියාගන්න. පෑන් එකක් අරගෙන ඒකට තෙල් මේස හැඳ දෙකක් දාලා තෙල් ටික රත් වෙන්න තියාගත්තා. ඒකට අබ තේ හැඳකුත් එකතු කරගත්තා. අබ ටික පිපිරෙනකොට සුදු ලුණු බික් දෙකක්, අමිරිස් කරල් දෙකක්, කුරුඳු කෑල්ලක්, පොඩියට කපාගත්ත කරපිංච ටිකක් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ටික ටෙම්පරාදු වීගෙන එනකොට අපි හදාගත්ත රටලුණු මිශ්‍රණයත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් සීනි සම්බල් හදාගන්න අපි ගොඩක් දෙනෙක් දන්න නිසා මම මේක ඉක්මනින්ම ඔයාලට කියනවා. ඉතින් මේ විදිහට ලුණු ටිකත් හොඳට කලවම් කරලා ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවේදී මම කහ කුඩු තේ හැඳි කාලකුයි, අමු 3-5 කුඩු තේ හැඳි භාගයකුයි මේකට එකතු කරගන්නවා. ඒ දේවලුත් හොඳට කලවම් කරලා පියනෙන් වහලා ලුණු ටික තැම්බෙන්න තියාගන්න. ඉතින් මෙන්න මේ ගානට ලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම ලිප් ඕෆ් කරගන්නවා. ඉතින් මේක තව ටිකක් වෙලා ලිපෙන් අයින් කරලා තියෙනකොටත් මේක පාට ටිකක් තද පාටක් එනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මම ලිප් ඕෆ් කරලා මේක නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට පාන් පිටි මෙෂරින් කප් එකක් එකතු කරගන්නවා. ඉතින් ඒ ඔයා ගන්න කප් එකෙම වතුර කෝප්ප එකකුත් මේකට එකතු කරගන්න. පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. පිටි කැට නැති වෙනකන් විනාඩි 2ක් විතර මම හොඳට මේ ටික බ්ලෙන්ඩර් එක නවත්ත බ්ලෙන්ඩ් කරගත්තා. ඊළඟට බ්ලෙන්ඩර් කප් එකේ වටේ ගැවිලා තියෙන ටිකත් වතුර ටිකක් දාලා සෝදලා මේකටම එකතු කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ දියාරු පිටි බැටර් එකක් තමයි අපිට ඕනි. මෙන්න මේ වගේ වැක්කිරෙන පදමට මේක හදාගන්න. ඔයා ගන්න වතුර ප්‍රමාණය මම ගත්ත ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම පෙන්නපු පදමට පිටි බැටර් එක හදාගන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් ගා ගන්න. පෑන් එක රත් වෙනකොට අපි හදාගත්ත පිටි බැටර් එකේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාලා මේක හොඳට තුනී කරගන්න. මේක ගොඩක් ඝනකමට ගන්න එපා. තුනියට අරගන්න මේ රොටිය. ඉතින් මෙන්න මේ වගේ අඩු ගින්දරේ පුච්ච ගන්න. දෙපැත්තම පුච්චන්න අවශ්‍ය නැහැ. එක පැත්තක් පුච්ච ගත්තාම ඇති. මේ ගානට පුච්ච ගත්ත රොටි ටික තමයි මේ තියෙන්නේ. මම ගත්ත ප්‍රමාණයෙන් මේ වගේ රොටි 8ක් මම හදාගත්තා. දැන් මේ හදාගත්ත රොටියකින් එකක් අරගෙන මේ විදිහට රොටියේ මැද්දට එනකම් මේ විදිහට පිහියෙන් කපා ගන්න. මෙන්න මේ වගේ. ඊළඟට හදාගත්ත සීනි සම්බල් වලින් මේස හැන්දක් මේ විදිහට රොටිය උඩින් තියාගන්න. ඉතින් අර රොටියේ මැදට වෙන්න ඔයාලට පේන කපපු පැත්තෙන් නෙමෙයි අනික් පැත්තෙන් මේ විදිහට සීනි සම්බල් තියලා ඔයා කැමති නම් බිත්තර භාගයක් වගේ පළුවක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් කැමති නම් එකතු කරගන්න. ඊළඟට අපි හදාගත්ත පිටි බැටර් එකෙම චුට්ටක් මම ඉතුරු කරගත්තා. මේක අලව ගන්න මේ විදිහට ගා ගන්න. ඉතින් අර මම පෙන්නපු විදිහට මේකේ දාර ටිකේ ඔක්කොගෙම ඒ පිටි වලින් ගා ගන්න. ගාලා මෙන්න මේ වගේ නවා ගන්න ඕනි. ඊළඟට මම මේක අනිත් පැත්තට නවාගෙන අතින් තද කර ගන්නවා. එතකොට මේක හොඳට ඇලවිලා හිටිනවා මෙන්න මේ වගේ. දැන් මේ කොටස අරගෙන මේක උඩින් තියාගන්න. තියලා අතින් තද කරගන්න. එතකොට හොඳට මේක අලව ගන්න පුළුවන් ඔයාට. මේ වගේ ඔක්කොම රොටි ටික හදාගන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් මේස හැන්දක් වගේ දාලා ඒ ටික රත් කරගන්න. තෙල් ටික රත් වෙනකොට අපි හදාගත්ත රොටි ටික මේ විදිහට පෑන් එකෙන් තියාගන්න. ඉතින් මගේ පෑන් එකේ ප්‍රමාණයට මට රොටි 4ක් වගේ පෑන් එකේ තියාගන්න පුළුවන් වුණා.
ඉතින් මේ රොටි වල දෙපැත්ත මේ විදිහට හරව පුච්ච ගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටක් එනකන් රොටි ටික අඩු ගින්දරේ ලස්සනට මේක ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් කළු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටකට රොටි ටික පුච්ච ගන්න. ඉතින් මේ වෙලාවේ මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. ඉතින් හරියම ලේසියෙන් හදා ගන්න පුළුවන් ඔයාට හවස තේ බොන වෙලාවට මේක. ඉතින් ඔයත් මේක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝවකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනකටම සුබ දවසක්.